Hi everyone. අපි දන්නවා G අකුර sound එක G කියලා. එහෙනම් ඇයි GEM gem කියලා කියන්නේ? GYM gym කියලා කියන්නේ? GIANT giant කියලා කියන්නේ? මේකට පොඩි හේතුවක් තියෙනවා. G අකුරත් එක්ක රෝල් එකක් තියෙනවා. ඒ රෝල් එක තමයි E අකුරයි I අකුරයි Y අකුරයි කියන අකුරු තුනට කලින් G අකුර එනවා නම් අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ J කියලා. ඒකයි GEM gem වෙන්නේ. GYM gym වෙන්නේ. GIANT giant වෙන්නේ. එහෙනම් G අකුර sound එක සාමාන්‍ය විදිහට G වෙන්නේ කොතනද? A අකුරයි O අකුරයි U අකුරයි කියන අකුරු තුනට කලින් D අකුර එනවා නම් ඒක සාමාන්‍ය විදිහට G. උදාහරණයක් විදිහට GATE. GATE ගත්තහම GATE කියලා කියන්නේ එතනදී A අකුර ඇවිල්ලා තියෙන නිසා gate වෙනවා. ඒ වගේම තමයි GOAT got. මෙතනදී O අකුර ඇහිලා තියෙන නිසා G sound එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි GUM gum. මෙතනදී U අකුර ඇහිලා තියෙන නිසා G sound එක තමයි ඇවිල්ලා තියෙන්නේ. පොඩි රූල් එකක් තියෙන්නේ. මතක තියාගන්න හරිම ලේසි. E අකුරයි I අකුරයි Y අකුරයි කියන අකුරු තුනට කලින් G අකුර එනවා නම් එතනදී G අකුර sound එක J. A අකුරයි O අකුරයි U අකුරයි කියන අකුරු තුනට කලින් G අකුර එනවා නම් එතනදී sound එක G. එහෙනම් මම හිතනවා රූල් එක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් English with Kumudini Facebook page එක follow කරන් යන ගමන් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්.